මේම ගේම් ගහන්න පුළුවන් නේ රත් වෙනවනේ. ලැප්ටොප් එකෙන් ගේම් ගහනවාට හීට් වෙන එකට විසඳුමක් ගැල්ලා තියෙනවා ෆැන්ටේජ් බ්‍රෑන්ඩ් එකේ NC22 නෝට්බුක් කූලර් එක. ඉතින් මෙන්න තියෙනවා කූලර් එක. වැඩි කතා නැතුව මම ඔයාලට මේක සෙටප් කරන්න පෙන්නන්නම්. අපි මේක දැන් අන්බොක්ස් කරගෙන බලමු. ඉතින් මෙන්න තියෙනවා මේක තමයි මේක ඇවිල්ලා තියෙන ඩස්ට් ෆිල්ටර් එක. ඒ වගේම යූසර් මැනුවල් එකක් තියෙනවා. වොරන්ටි කාඩ් එක. ඒ වගේ මේක තමයි ඉතින් ෆෝන් හෝල්ඩර් එක. ඔයාලට ෆෝන් එක ප්ලග් කරගෙනත් වැඩ කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේක පවර් කේබල් එක ඇවිල්ලා තියෙනවා. USB to USB කේබල් එක. මේකෙන් තමයි මේ කූලර් එක පවර් අප් වෙන්නේ. ඉතින් අපි දැන් එළියට අරන් බලමු කූලර් එක. ඉතින් මේ තියෙන්නේ කූලර් එක. ඔයාලට පේනවාද මේ ස්ටෑන්ඩ් එකක් තියෙනවා. මේක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. අපිට ඕන විදියට ඇඩ්ජස්ට් කරලා අපිට ඕන උසකින් ලැප්ටොප් එක තියාගන්න පුළුවන්. ඒ වගේ මේ ඔයාලට පේනවාද මෙතන ස්පොන්ජ් එකක් තියෙනවා. ඒකෙන් වෙන්නේ මේ ලැප්ටොප් එකේ ෆෑන් බ්ලේඩ් එකෙන් එන කූල් එක ඉර කරලා ඇතුලේ තියාගන්නවා එළියට යන්න දෙන්නේ නැතුව. ඒ වගේ මේ මෙතන තියෙනවා ෆෑන් එකේ RPM කන්ට්‍රෝල් කරන්න පුළුවන් බටන්. ඒ වගේම මෙතන USB පෝට් දෙකක් තියෙනවා. මේ පෝට් දෙකෙන් ඕන එකට ගාලා ලැප්ටොප් එකෙන් කූලර් එක පවර් අප් කරගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට දැන් පෙන්නනවා ලැප්ටොප් එක මවුන්ට් කරගන්න හැටි. මෙන්න මේ කාට එක උස්සන්න. ඊට පස්සේ මෙහෙම තියාගන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ ලැප්ටොප් එක වාට මෙතනින් තියලා ඔයාලගේ වැඩ ටික කරගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට දැන් ලැප්ටොප් එක ප්ලග් කරලා පෙන්නන්නම්. ඉතින් ඔන්න ලැප්ටොප් එකට කූලර් එක ප්ලග් කරා. ඉතින් මේ බටන් එකෙන් තමයි RPM එක කන්ට්‍රෝල් කරන්නේ. RPM ස්පීඩ් එක 2200 එකකට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඉතින් මේ බටන් එක ටච් කරලා වට RGB කන්ට්‍රෝල් කරන්න පුළුවන් කූලර් එකේ. ඒ වගේම මෙතනින් මේක ඔබාගෙන හිටියාම මේ ටච් කරගෙන හිටියාම ලැප් කූලර් එක ඕෆ් වෙනවා. ආයෙ ටච් කරගෙන හිටියාම ඔන් වෙනවා. ඉතින් මේකට ෆෝන් හෝල්ඩර් එකක් එනවා. ඔයාලට ඔයාගේ ෆෝන් එක ප්ලග් කරගෙන ලැප්ටොප් එකේ වැඩ කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ ලැප්ටොප් කූලර් එක බයි කරන්න ඕන නම් මේ දැන් ඩිස්ප්ලේ වෙන නම්බරයට WhatsApp මැසේජ් එකක් දාන්න. රිග්ගී ස්පෙක් YouTube channel එක subscribe කරලා තියාගන්න.